Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මම අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ vlog එක ටිකක් දවස් වෙනවා shoot කරලා මට edit කරගන්න time එකක් තිබුණේ නැහැ. පොඩි වැඩ වගේකට පොඩ්ඩක් busy වෙලා තමයි හිටියේ. හරි ඉතින් මේ තමයි day in my life. ඉතින් අද දවසේ මං කොහොමද මගේ දවස ස්පෙන්ඩ් කරේ කියලා තමයි මේ vlog එකෙන් ඔයාලත් එක්ක මම share කරගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් වෙනදටත් කලින් මම අද උදෙන්ම නැගිට්ටා. ඉතින් හැමදාම මම ඔයාලට ආදරෙන් කියනවා වගේම උදෙන්ම නැගිට්ට ගමන් හොඳ වතුර එකක් තමයි ඉස්සෙල්ලාම බොන්න ඕනේ. ඉතින් මම මේ කසකසායට දාපු වතුර එකක් තමයි හැමදාම උදේට බොන්නේ. හරි ඉතින් අද මං කවදාවත්ම කරන්න නැති වැඩක් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක් කරන්න තමයි යන්නේ. ඉතින් අපේ ගෙදර තිබ්බා ගොටු කොළ. ඔයාලා දැන්ටම දන්නවත් ඇති මං අද මේ මොනවද හදන්න යන්නේ කියලා. ඉතින් ගොටු කොළ කැඳ එකක් තමයි. කොළ කැඳ හදන්න තමයි මම දැන් මේ රෙඩි වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම ගොටු කොළ ටික අරගෙන හොඳට සුද්ධ කරන්න ඕනේ. මේ මුල් තියෙන ගොටු කොළ. ඒක ඇත්තටම මාරම හොඳයි කියලා අපේ අම්මා කිව්වා. ඉතින් මම මීට කලින් දන්නේ නැහැ ඒවල මුලුත් දානවා මේක හදනකොට කියලා. ඉතින් මම මුලින්ම මුල් ටික අයින් කරලා කොලේ නැට්ටයි විතරයි ගත්තේ. ඊට පස්සේ අම්මා ඇවිල්ලා කිව්වා ඕකේ මුල් ගන්නවා මුල් නැතුව ඕකෙන් වැඩක් නැහැ බීලා කියලා. ඊට පස්සේ ඉතින් ඒ ටිකක් දාලා හොඳට සුද්ධ කරලා දැන් හොඳට හොද ගන්න තමයි මම මේ රෙඩි වෙන්නේ. හොඳට අර මුල් වල පස් තියෙනවානේ. ඉතින් ඒ ටිකත් පස් අයින් වෙනකම්ම හොඳට හොද ගන්න ඕනේ. ඉදිච්ච කොළ එහෙම අයින් කරලා ලස්සන කොළ පාටට තියෙන කොළ ටිකක් තමයි ගන්න ඕනේ. හරි ඉතින් මම මෙහෙම කිව්වට ඔයාලා ඉතින් මීට කලින් කොළ කැඳ තනියම හදලත් ඇති. ඉතින් මගේ මේ ෆස්ට් ටයිම් වෙනද ඉතින් අම්මා හදලා දෙන කොළ කැඳනි බොන්නේ. ඉතින් මට අද හිතුණා පුරුදු වෙන්නත් එක්ක මේක හදලා බලන්න ඕනේ කියලා. ඉතින් මං හිතුවටත් වැඩිය රසටම ආවා මේක. ඇත්තට මේ මට මාරම සතුටුයි. මම්මාගේ පුරුද්දක් තියෙනවා අපේ තාත්තට මම මොනම හරි හදලා දුන්නාට පස්සේ එයාගේ ෆීඩ්බැක් එකෙන් තමයි වෙන කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. එයාගේ ෆීඩ්බැක් එක තමයි මට එක්සලන්ට්. ඒක ඇහුවට පස්සේ මං දන්නවා හරි මං හදපු මේ ඩිෂ් එක ඕකේ කියලා. ඉතින් ඉස්සල්ලාම මම මේකත් හදලා දුන්නේ අපේ තාත්තට තමයි. හරි ඉතින් මම කියන්නම් මම මොකද මේක හදන්න මොනවද යූස් කරේ කොහොමද හැදුවේ කියලා. ඉතින් පොල් ටිකක් ගාගත්තා. දැන් ඒ පොල් ටික හොඳට බෙන්ඩර් කරගන්න තමයි යන්නේ. පොල් ටිකට උඩින් කොලක් දානවා ගොටු කොළ. ඔහොම දාලා පොඩ මොකද ගොඩාක් තිබ්බනේ. ඉතින් පොඩ තමයි බෙන්ඩර් කරගන්න ඕනේ. හරි ඉතින් අපි බෙන්ඩර් කරලා බලමු මොන වගේද තියෙන්නේ කියලා. හරි දැන් මම ඒක බෙන්ඩර් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේක පෙරා ගන්න ඕනේ තවත් භාජනයකට. ඉතින් ඔහොම දෙතුන් පාරක්ම පොල් ටික දාලා කොළ දාලා ඊට පස්සේ බ්ලෙන්ඩර් කරලා මේක පෙරා ගන්න තමයි තියෙන්නේ.
දැන් අපි යන්නේ බත් ටික බෙන්ඩර් කරගන්න. ඔයාලා දැකලා ඇති අර කොළ කැඳ වලට බත් එකත් මික්ස් කරලා දාලා තියෙනවානේ. ඉතින් අපේ ගෙදර රතු බත් තිබුණා. ඉතින් ඒක දැන් මම මේ හදන්නේ බෙන්ඩර් කරගෙන අර කොළ කැඳ මික්ස් එකට දාන්න. මෙන්න මේ විදිහට තමයි බත් ටික බෙන්ඩර් කරගත්තාම තියෙන්නේ. හොඳට චොප් වෙලා තියෙන්නේ. දැන් හොඳට ලිපේ තියලා මේක උතුරව ගන්න ඕනේ. ඒකට ඊට පස්සේ බත් දාන්න ඕනේ. මම තව සුදු ලුණු දැම්මා. සුදු ලුණු ලුණු ඒවා අවශ්‍ය ප්‍රමාණයට ඉතින් ඔයාලටත් දාගන්න පුළුවන්. හරි, දැන් අපි බත් ටික දාගමු හිමින් සැරේ. මේ කැඳ එකට දැන් හොඳට මේක උයා ගන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් දැන් ඔන්න අපිට අවශ්‍ය දේවල් ඔක්කොම මේකට දාලා තමයි තියෙන්නේ. දැන් තියෙන්නේ හොඳට අපිට මේක උතුරනකම් හැඳි ගා ගන්න එක. ඉතින් ඔහොම මික්ස් කර කර ඉන්න තමයි තියෙන්නේ මේක හොඳට උකු වෙනකම්ම. මේ වෙලාවේ ඇත්තටම මාර සුවඳක් නම් එනවා. ඇත්තටම මට ඒ වෙලාවේ හිතුණා මම මේක පළවෙනි වතාවෙම හොඳටම හදලා තියෙන්නේ කියලා. ඉතින් අම්මත් කිව්වා මරු සුවඳක් එනවා. හොඳට උකුවට නියමටම තියනවා වගේ බීලම බලන්න ඕනි කියලා. අපි බලමු අපේ අම්මගේ රියැක්ෂන් එකත් කොහොමද කියලා මේක බීලා. ඕකේ ඩන්. ඔන්න ඉතින් මම පළවෙනි වතාවට රසම රස ගොටු කොළ කැඳ එකක් හැදුවා. ඉතින් මේ වගේ දේවල් අත්හදා බලන්න ඕනි ගෑනු ළමෙක් වුණාම. ඉතින් මේ වගේ දෙයක් කොහොමත් උදේට බොනවා කියන්නේ ඒක ඇඟට මාරම ගුණයි. ඉතින් ඔය වගේ පොඩි දේවල් try කරන්න මමත් ආසයි. මන් දන්නවා ගෑනු ළමයි වෙන ඔයත් ඒකට මාරම කැමතියි කියලා. මම මේ කොළ කැඳ එක බොන ගමන් ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මම එච්චර ලොකුවට කතා කරන්න නම් දන්න කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඉතින් මගේ vlogs මම දන්නවා ගෑනු ළමයි තමයි ගොඩාක් අය බලන්නේ කියලා. ඉතින් මට දන්න දේ ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අපි හැමෝම ගෑනු ළමයිනේ. ඉතින් අපි ඉදිරි ජීවිතේ අම්මලා වෙනවා. එතකොට තව ගැහැණු කෙනෙක්ට අවශ්‍ය හැමදේම අපිට අපි වෙනුවෙන් කරගන්න වෙනවා. ඉතින් අපි හැමදේම පුරුදු වෙලා ඉන්න එක අපිටම වටිනවනේ. ඉතින් කාගෙන්වත් යැපීගෙන වැඩ කරන්න ඕනේ නෑ කියලයි මගේ නම් තීරණේ. ඉතින් ඒ පුංචි පණිවිඩයත් එක්ක මේ රස කොළ කැඳ එක පේනවනේ මම බොන හැටි හොඳට රස කර ඉතින් ඔයාලටත් තේරෙනවා ඇති ඇත්තටම මේක රසයි කියලා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයා අතින්ම හදලා තමන් ආසාවෙන්ම තමන් දන්නවා මේකට මොනවද දැම්මේ කියලා. ඉතින් ඒක බොනකොට ඒක රස නැති වුණත් අපිට ඇත්තටම රසයි. හරි, ඉතින් එහෙනම් අපි බලමු ඉස්සරහට දවසේ මම කොහොමද ගෙවන්නේ කියලා. ඔය තුරුලේ මුතු දෙතුලේ සුවයහනේ හාදු තියා නිතුනු නිදා ඔබම සිතා සනසුනදා නෑයෙන්නේ. ඔය තුරුලේ මුතු දෙතුලේ සුවයහනේ හාදු තියා. ඊට පස්සේ මම ගේ අතු ගෑවා. මොකද 9 වෙද්දි පහන තියන්න ඕනේ. ඉතින් උදේට අපේ ගෙදර අනිවාර්යයෙන්ම බුදු පහන තියනවා. ඉතින් දැන් මම යන්නේ ගේ අතු ගාලා ඉක්මනින්ම පහන ලෑස්ති කරලා බුදුන් වඳින්න. මගේ රූම් එකත් මම එහෙම අස් කරලා දාලා ඊට පස්සේ ගිහිල්ලා හොඳට වොෂ් එකක් දාගත්තා. දැන් මම යන්නේ පහන තියන්න. ඉතින් උදේ දානය පූජා කරලා හොඳට ගාථා කියලා දැන් දවසේ වැඩ පටන් ගන්න තමයි මම යන්නේ. හරි, දැන් අපි යන් උදේට කන්න. ඉතින් අපේ අම්මා අද මේවා තමයි උදේට කන්න හදලා තියෙන්නේ.
ඉතින් ඒකත් කාලා අපි යමු ඊට පස්සේ මම මොකද්ද කරන්නේ කියලා බලන්න. ඉති රූපේ හැදලනේ කවදාවත් නුඹගේ සුදු මුනේ පෙම වැහේ හැමදාමත් මගේ බාරේ හින්දකම් ලං වෙලා කල්පයක් වගේ රන්තරන් ආදරේ සම්නයක් මගේ සම්නයක් දමේ දෝරේ ආදරේ. දැන් නම් ටිකක් දවල් වෙලා තමයි තියෙන්නේ. අම්මත් එක්ක පොඩි සවුමක් ගහන්න තමයි යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම මේ අපේ පුංචි අලුත් යාළුවෙක් එක්කන් එන්නනේ හදන්නේ. ඉතින් ඒක නිසා යාට බත් එකක් දෙන්න තමයි අම්මයි මායි මේ යන්න හදන්නේ. හරි ඉතින් ඔන්න දැන් අම්මයි මමයි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් කෝලන් ටිකක් දාදා අපි දෙන්න කයියක් ගගා ටුක් එක නැගලා දැන් මේ යන ගමන් ඉන්නේ. මේ ඉන්නේ මගේ ෆොටෝ ගහන පාර්ට්නර්. ඉතින් එයා හරි ආසයි මම එනවට. එයා හරි ෂෝයි යන්නේ. ඉතින් එයාත් එක්කත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඊට පස්සේ ඉතින් අපි චුට්ටක් වෙලා එහෙ ඉඳලා හවස ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් මං එනකොට 4ට විතර ඇති. ඒක නිසා ගේ අස් කරලා දැන් ආතු ගාලා පහන තියන්න ඕනේ අය හවසට. ඉතින් මං දැන් මේ අපේ ගාඩන් එකේ තියෙන මල් පැලවලට වතුර දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් සේරම වැඩ ටික ඉවර වෙලා මම හවස තේ එක බොනවා. ඉතින් අපේ ගෙදර තිබ්බා පාන්. ඉතින් ඒ ටිකත් ටෝස්ට් කරලා ඊට පස්සේ ඒකට බටර් තව නියුට්‍රෙලා තිබ්බා අපේ ගෙදර. ඉතින් ඒකත් ගාගෙන ඉතින් මගේ දවසේ තේ එක බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට මට කියන්න බැරි වුණානේ. ඉතින් මම හෙට යනවා මාතර අයියාගේ අම්මත් එක්ක. ඉතින් එතනත් vlog එකක් තියෙනවා. මම ඒකත් ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම දැන් මේ යාළගේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. හරි ඉතින් අදට මම මෙතනින් vlog එක end කරන්න තමයි යන්නේ. ආයේ දවසක ලස්සන vlog එකක් අරගෙන මම ඉක්මනට ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා පරිස්සමින් ඉන්න. අමතක කරන්න නැතුව මාව subscribe කරන්න. හොඳේ ආදරෙයි bye. ඉති රූපේ හැදලනේ කවදාවත්